ඔබ විශ්වාස කරනවද ඔබ පුදුම අනුග්‍රහයලත් මනුෂ්‍යයෙක්? මම එසේ ඔබට ප්‍රකාශ කරන්නේ ඔබ කුමන ජාතියකට කුමන ආගමකට අයත් මනුෂ්‍යයෙක් වුණත් ඔබ පුදුම අනුග්‍රහයක්ලත් වාසනාවන්ත මනුෂ්‍යයෙක්. එහෙම මම ඔබට ප්‍රකාශ කරන්න හේතුව අපි දරුවෙක් හැටියට මේ පොළොවට මවගේ කුසින් එන විට නැත්නම් උපදීම ලබන විට ඔබට අනුග්‍රහයෙන් පිරි මවගෙන් එන්නා වූ පුදුම ආශිර්වාදයක් තිබෙනවා. ඒකෙමද කියනවනම් ඔබට මව් කිරි කියන දේ ඔබට ලැබෙනවා. ඔබ එම මවගේ කුසෙන් උත්පත්තිය ලැබීම කරන කොටගෙන ඔබට මේ මවගේ මව් කිරි නැත්නම් මේ මවගෙන් අනුග්‍රහය ඔබට නිදහස් වෙනවා. ඒට ඔබ කිසිම මිලයක් ගෙවන්න අවශ්‍ය නැහැ. ඔබ ඒට කිසිම දෙයක් පූජා කරන්න අවශ්‍ය නැහැ. මන්ද ඔබට වෙලාවට හරියට මව් කිරි ටික ඔබට ලැබෙනවා. ක්‍රිස්තියානි මිනිසෙක් හැටියට ඔබේ මගේ ජීවිතයේ එවැනිම බලවත් අනුග්‍රහයක් තිබෙනවා. අපිට දකින්න පුළුවන් සුදු බයිබලයේ ඒ වචනේ සුදු යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ 13 වෙනි පදයේ සඳහන් වෙන ආකාරයට ඔබයි මමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ ගැලුම්කරු හැටියට පිළිගත් දවසේ මේ මොහොතේ වචනයට අනුව මම දෙවියන් වහන්සේ තුල ආත්මිකව උපදිනවා. ඒ ආත්මිකව ඉපදීම තුල උන්වහන්සේගේ සියලුම ආශිර්වාද සියලුම ගුණාංග ඔබේ මගේ ජීවිතේ නිදහස් වෙන්න පටන් ගන්නවා. එතන ඉඳන් ඔබේ මගේ ජීවිතේ ස්වර්ග රාජ්‍යයට අනුව වෙනස් වෙන්න පරිවර්තන වෙන්න පටන් ගන්නවා. ක්‍රිස්තියානි මිනිසෙකුගේ ජීවිතේ ප්‍රධානම ලක්ෂණය නම් ජීවිත පරිවර්තනයයි. ඒ ජීවිත පරිවර්තනය වෙන්න ප්‍රධාන සාධකය තමයි දෙවියන් වහන්සේ තුල ඔබත් මමත් ඉපදීම, උත්පත්තිය ලැබීම. අපේ ජීවිතවල උන්වහන්සේගේ ගතිගුණ, උන්වහන්සේගේ ආශිර්වාද, උන්වහන්සේගේ සිතුම් පැතුම් ඒ ස්වර්ගීක කල්පනාව තමයි ඔබේ මගේ ජීවිතේ නිදහස් වෙන්නේ. ලෝකේ මිනිස්යාටත් ඒ අනුග්‍රහය ස්වභාවික මවගෙන් නැත්නම් ඒ ජීව විද්‍යාත්මක මවගෙන් ඒ අනුග්‍රහය ලැබුණත් ඔහුට ආත්මික ආශිර්වාදයක් නැත්නම් ආත්මික අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. මන්ද ඔහු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔහුගේ පුද්ගලික ගැලවුම්කරු හැටියට ඔහු සිතින් අදහ මුවින් ප්‍රකාශ කරන දවස දක්වා ඔහු ආත්මික ආශිර්වාද වලට ඇතුළු වෙන්නේ නැහැ. ඉතින් මේ පොළොවේ ජීවත් වෙන සියලුම දෙවියන් වහන්සේව අදහන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන සියලු මිනිසයෝ බොහෝ භාග්‍යවන්තයෝ ලෙසයි දේ වචනේ සඳහන් කරන්නේ. මන්ද හේතුව අපි කිසිම මිලයක් නොගෙවා උන්වහන්සේගේ ආශිර්වාද භුක්ති විඳිනවා. කිසිම මිලයක් නොගෙවා උන්වහන්සේගේ සුවය, සතුට, සමාදානය, ප්‍රීතිය අපේ ජීවිතවල නිදහස් වෙලා තිබෙනවා. අපේ සුභාරංචිය නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අන් මනුෂ්‍යයන්ට ප්‍රකාශ කිරීමයි. ඒට හේතුව නම් ඒ අපි ලබපු අනුග්‍රහය, අපි ලබපු ඒ ආශිර්වාද ඔබ සමග බෙදා ගැනීම තමයි අපේ ජීවිතේ උන්වහන්සේ අපිට දීලා තිබෙන සේවාව. උන්වහන්සේ අපේ ජීවිතයෙන් ඒ අපිට ආශිර්වාද කළා නැත්නම් ක්‍රිස්තියානි මිනිසෙකුගේ ජීවිතයේ සම්පූර්ණ දෙවියන් වහන්සේගේ කැමැත්ත සැලැස්ම නම් සාක්ෂිකාරයෙක් ලෙස උන්වහන්සේගේ අනුග්‍රහය ප්‍රකාශ කිරීමයි. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට ඔබේ අනුග්‍රහයෙන් පූර්ණව සිටින්න. ඔබ නිරෝගී මිනිසෙක්, ඔබ මහා බල සම්පන්න මිනිසෙක්, ඔබ සඵලවත් මිනිසෙක්, ඔබ ආශිර්වාදලත් මිනිසෙක්. ඔබට ජේසුස් පිහිටයි.